ඔයාලත් කිරියම්මාවරු දානවලට සහභාගී වෙලා තිනවද? ඔයත් කිරියම්ම කෙනෙක්ද? එහෙනම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. කවුද කිරියම්මාවරුන්ගේ දානට යන්නේ? පිරිමි යන්නේ නෑ. ගෑනු යන්නේ. මොන ගෑනුද යන්නේ? දරුඵල ඇති අම්මලා. දරුවන් නැති අම්මලා තමයි යන්නේ. වඳ ස්ත්‍රීන්ට කිරියම්මාවරුන්ගේ දන් වලට යන්න බෑ. විවාහ වෙලා නැති ස්ත්‍රීන්ට කිරියම්මාවරුන්ගේ දන් වලට යන්න බෑ. විවාහ වෙච්චි දරුඵල ඇති අම්මාවරු පමණයි කිරියම්මාවරුන්ගේ දාණයට යන්නේ. ඔය කිරියම්මාවරුන්ගේ දන් වලට යන සියලුම අම්මලා බලන්නකෝ කා වෙනුවෙන්ද ඔබ යන්නේ? පත්තිනි අම්මා වෙනුවෙන් පෙනී හිටින්නනේ යන්නේ. පත්තිනි අම්මාගේ තියෙන දේව ගුණය මොකද්ද? මොකද්ද පුතා පත්තිනි අම්මාගේ තියෙන දේව ගුණය? පතිවෘතා සීලය. පතිවෘතා සීලය. ඔය කිරියම්මාවරුන්ගේ දානවලට යන ඔක්කොම පතිවෘතා සීලයෙන් යුක්තද? කෙල්ල කාලේ ඉඳලා බලාගෙන එන්න ඔබ අද ගෙදර ගිහිල්ලා මේ වෙලාවේ මෙනෙහි කරන්න එපා වුන්දර කලන්තේ හැදෙනවා. ගෙදර ගිහිල්ලා අද බුදියන්න කලින් හාඳුරුව මෙහෙම එකක් කිව්වාට ඇත්තටම බලන්න ඕනේ තමයි. චිත්‍රපටියක් බලනවා වාගේ පෙනෙයෝ. අවුරුදු 15 විතර ඉඳලා බලාගෙන එන්න කොතෙන්ට එනකම්. කෙටි කතා, නව කතා, සුරංගනා කතා, චිත්‍රපටි, ටෙලිනාට්‍ය ඔක්කොම බැලුවත් හොඳ මේක බලන්නේ අද රෑ. හොඳ මේක බලන්නේ අද රෑ. ඒකේ පුදුම රංගපෑමක් රංගපාලා තියෙන්නේ මෙවුන්දගේ චරිතේ. ඔව්. ඔයාලා ඔක්කොම බලන්නකෝ ඇත්තටම මේ බණහන් ඇවිලා ඉන්න ස්ත්‍රී පුරුෂ සියලු දෙනාම බලන්නකෝ ඔබේ චරිත කතාව. පුදුම රංගපෑමක් අපි රංගපාලා තියෙන්නේ වෙස් අලාගෙන. රාග චරිත, ද්වේෂ චරිත, මෝහ චරිත. නපුරු දුෂ්ට චරිත, වල් චරිත, රෞද්‍ර චරිත. ඔබ රංගපාලා ඇති. මව් චරිත, පිය චරිත, ස්ත්‍රී චරිත, පුරුෂ චරිත. ඒ වගේ নানা ප්‍රකාර චරිත රංගපාලා ආ ගමනේ ඔබ හිත ඇතිව රංගපාලා තියනවාද? ශික්ෂාකාමීව රංගපාලා තියනවාද? පතිවෘතාව පතිනී වෘතාව ඇතිව රංගපාලා තියනවාද? ස්වාමි භක්තියෙන් බිරිඳ කෙරේ භක්තියෙන් රංගපාලාද? මව්පිය ගෞරවයෙන් ගුරු ගෞරවයෙන් ඔබ රංගපාලාද? බෞද්ධයෙකු ලෙස ඔබ රංගපාලාදැයි ඔබ හොඳට බලන්න. එහෙනම් කිරියම්මා දාණයට යන්න ඉස්සෙල්ලා සලුව හොල්ලලා බලන්නලු. මේ ගීතේ කියනවනේ පත්තිනි සලුවලත් ඇත්තුත්තිරි තිබුණා කියලා. මොකද්ද මේ කියන්නේ? කිරියම්මා දාණයට යන්න ඉස්සෙල්ලා සලුව හොල්ලලා බලන්නලු වැටෙන්නේ ඇත්තුත්තිරිද කියලා. හීන්තුත්තිරි නම් කමක් නැහැ. හීන්තුත්තිරි තියෙන පිට්ටනියනේ. පිට්ටනියක් මැද්දේ යනකොට මෙවුන්දගේ හීන්තුත්තිරි අනිලා. ඒක ගැටලුවක් නෑ. ඇත්තුත්තිරි එව්ව තියෙන්නේ කොහෙද? පඳුරු අස්සේ රිංගලාලු පුතා. පඳුරු අස්සේ රිංගලාලු එව්ව පැටිල්ලා තියෙන්නේ. එහෙනම් පඳුරු අස්සේ රිංගලා ඇත්තුත්තිරි පටලවා ගත්ත පතිවෘතාව නැති කෙනසිච්චි චරිතයක් නම් කිරියම්මා දාන්නට යන්න එපාලු. හැබැයි එහෙම ගෑනු සලුව ගසා දාලා තුත්තිරි හලලා යනවලු පුතා. තුත්තිරි හලලා යනවා. ඒ වගේ අය ඉන්නවා. ඒ හින්දා හදවතට එකඟව ඔබ බලන්න වැරදි කරලාද නැද්ද? එහෙනම් අපේ හාමුදුරුවෝ කිව්වා වගේ ඔයත් පොඩ්ඩක් හිතලා බලන්න ඔයත් ඒ විදිය කෙනෙක්ද කියලා. අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකකුත් දාලා කමෙන්ට් එකකුත් දාලා අනිවාර්යෙන් වීඩියෝ එක හැමෝටම බලන්න ෂෙයා කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා මචං.